වගේම අදත් ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔන්න මේ වීඩියෝ එක ලොකු මාළු ගැන නෙමෙයි. අපි කවුරුත් ඒ කියන්නේ ඕනෙම කෙනෙක්ට ඒ කියන්නේ මාළු හොබි එකට අලුතින් එන කෙනෙක්ට ලේසියෙන්ම හදන්න පුළුවන් පොඩි මාළු කමියුනිටි එකක් කොහොමද හරියටම පවත්වා ගන්න කියලා. ඉතින් මේ ගැන සියලුම කරුණු අද අපි කතා කරනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි. මුලින්ම කියන්න ඕනේ මේගොල්ලෝ කමියුනිටි හදනකොට මුලින් ඉඳන් විස්තර කරනවා ඔයගොල්ලන්ට ටැංක් එක ගැන මුලින්ම කතා කරන්න ඕනේ. ටැංක් එක ගැන කියනකොට ඔයගොල්ලන්ට පුළුවන් ෆිෂ් බෝල් එකක් වගේ ගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මගේ තියෙන ෆිෂ් බෝල් එකක්. ෆිෂ් බෝල් එකක් ගන්න එක වඩාත් සුදුසු වෙනවා. ඒ වගේම නැත්නම් ඔයගොල්ලන්ට සිමෙන්ති වලින්ම හැදුණු ටිකක් ප්‍රමාණවත් ටැංකියක් යොදා ගන්න ඕන. හොඳයි මගේ නම් ෆිෂ් බෝල් එකක් තමයි තියෙන්නේ. අවුට්ඩෝර් ටැංකියක් විදියට. ගොඩක් කට්ටිය කරන වැඩ තමයි මේ වගේ පොඩි මාළු ඉන්ඩෝර් හදනවා. ඇත්තට මේගොල්ලෝ අවුට්ඩෝර් මාළු. ඒ කියන්නේ අපිට ෆිල්ටරේෂන් කිසි දෙයක් අවශ්‍ය නැතුව ප්ලාන්ට්ස් ඇඩ් කරලා හරිම ලේසියෙන් හදන්න පුළුවන් මාළු. ඉතින් දෙවෙනි කාරණේ වෝටර් කන්ඩිෂන් එක පවත්වා ගන්න කොහොමද? ඒකත් මේගොල්ලන්ට ෆිල්ටරේෂන් ඕනේ නැහැ. ඔයගොල්ලන්ට වෙන විදියට ප්ලාන්ට්ස් ඇඩ් කරොත් ෆිල්ටරේෂන් අවශ්‍යම වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මගේ නෙළුම් ඕලු ඒ වගේම තව පොඩි වතුර උඩ පාවෙන ගස් වර්ගත් තියෙනවා. ඉතින් මේවා පාවිච්චි කරනවා නම් ෆිල්ටරේෂන් අවශ්‍යම නැහැ. ඉතින් ෆිල්ටරේෂන් ගැන කිව්වට පස්සේ මෙයාලා අපිට මොන වගේ කට්ටියද එකට හදන්න පුළුවන් කියන එක ගැන කියන්න. ඉතින් හරිම ලේසි මේ ගැන නම් මෙයාලා අපිට හදනකොට ගොඩක් කමියුනිටි කරන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි මාළු වර්ග තමයි දාලා හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මගේ එකේ ප්ලේට් ඉන්නවා, මොලි ඉන්නවා, ඒ වගේම සීබ්‍රා ඉන්නවා, බ්ලූ ග්‍රෑම් කෙනෙක් ඉන්නවා. සහ වෙලෙන් අල්ලපු පොඩි මාළුවෙක් ඉන්නවා. ඉතින් මේ විදිහට හරිම ලේසියෙන් මේ වගේ ටැංකියක් පවත්වා ගන්න පුළුවන්. ඒ වගේ කමියුනිටි ඕනේ මාළුවෙක් ඉතින් තව කියනවා නම් ප්ලේට්, ෂෝට් ටේල්, මොලි, සීබ්‍රා, ටෙට්‍රා වර්ග, බ්ලූ ගුරාමි වගේ කුඩා පොඩි ගුරාමි වර්ග ටැංකි සුද්ධ වගේ මාළු එකට හදන්න පුළුවන්. අතන මේ වගේ පාවිච්චි කරන ගොඩක් ලේසි. ඔයාලට පොඩි කවර් එකකුත් තියෙනවා නම් හොඳයි. මේගොල්ලෝ පයින් try කරනවා ටැංක් එක සෙට් නැත්තම්. මේ වගේ ටැංක් එක පැල හිටවනවා නම් මොනවද තියාගන්න පුළුවන් පැල. ඉතින් ඒකට කියනවා හරි ලේසි හයිඩ්‍රිල්ල වවන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ වගේ දියගෝවා වර්ග පොඩි ඒවා ටැංක් උඩ වවන්න පුළුවන්. ඩක් බීන්ස් වගේ චූටි පැලත් වවන්න පුළුවන්. ඒ වගේම හිටවන පැල ගැන කියනවා නම් අපිට ඕලු නෙළුම් වගේ පාවිච්චි කරන්න පුළුවන්. පේනති මේ නම් තියෙන ඕලු කන්න ඔන්න දැකලා නැතිද ඕලු කොලේ බලා ගන්න. මෙතන ඕලු කොලේ ගොඩක් ලොකු වෙන ටික සයිස් එක. තාම ලොකුම වෙලක් නැහැ. ඒ කියන්නේ තාම පැලේ පොඩි වගේ තද අල්ලකුත් දාගෙන ඉනවා. මේක ලස්සන තියාගන්න. නෙළුම් කොළ නම් ඔයගොල්ලෝ දන්නවා. මෙන්න මේ විදිහට නෙළුම් කොළ නම් තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්ලාන්ට්ස් හරි ලේසියෙන් පවත්වා ගන්න පුළුවන්. හරිම ලේසි. ඔයගොල්ලෝ මාළු බෙකේට අලුතෙන් මෙන කෙනෙක්ට නම් හරියන්නේ මේ ටැංක් එකක් තමයි. ආහාර මොනවද කියලා කියනවා නම් ඔයගොල්ලන්ට ආහාර විදිහට පොඩි මාළු කෑමම යොදා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි කතන්දරේ. හරිමම ලේසි. මම ලොකු විස්තරයක් කරේ නැහැ. මේක ෆුල් රිවිව් එක කියන්නේ A to Z හරියටම වීඩියෝකුත් මම කියන්නම්. මම මේකේ ඔයගලන්ට පොඩි විස්තරයක් අදහසක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ළඟදීම සුපිරිම වීඩියෝ එකක් එන්න තියෙනවා. ඒක ෂෝට් කාර්ඩ් සුපිරිම මාළු එකතු වෙන්න ඉන්නවා. ඉතින් අපි ඒ ගැන බලමු. ඉතින් මේ ටැංක් එක නතරම අහලා තියෙන්නේ ඔයාලට වෙන ටික ලොකු ෆෑන් එකක්. අරගෙන මේක අහලා තියෙන හේතුව මාළුන්ට පයින් ඒ පිළිවිඩ වල අල්ලන්න බැරි. මේගොල්ලෝ පයින් යනවා try කරන්නේ. ඔය විදිය තමයි ඉතින්. ඉතින් ඔයාලට සුබ දවසක් කියලා කියනවා. අපි ආපු දවසේ හරියනම සුපිරිම වීඩියෝ එකකින් හම්බ වෙමු.